එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටි ගැබිනි මවක් අද උදැසන ගුවන් යානයේදීම සිය දරුවා ප්‍රසූත කර තිබෙනවා. මෙලෙස ගුවනේදී තම දරුවා බිහි කර ඇත්තේ මැද පෙරදිග ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්. අද පෙරවරුවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ එයා ඇරබියා සමාගමට අයත් ගුවන් යානයකදී මෙම දරු ප්‍රසූතිය සිදු වුණා. එම අවස්ථාවේදී ගුවන් සේවකයින්ට සෙසු මගින්ගේද සහාය ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙකුද එම පිරිසට අයත්. එක ගෑනු කෙනෙක් අසනීපෙන් වගේ ඇවිල්ලා මං හිටියේ සීට් එකට ඉස්සරහා සීට් එකේ එයා හොස්ටස් කෙනෙක් ගියාලා එයාව නිදි කෙරෙව්වා. මං එයාට උදව් කළා. ඒතර එයා කිව්වේ මේ කොන්ද රිදෙනවා කියලා. ඊට පස්සේ ඒකට ස්ප්‍රේ එකක් අහිම ගෑවුවාන් පස්සේ වෛද්‍ය විද්‍යාව ගැන දන්න කෙනෙක් ඇවිල්ලා බලලා කිව්වා එයාට බබෙක් කම්පැනි ඉන්නවද කියලා අහන්න කියලා. මේ මාසේ 28 වෙනිදාට මාස 8ක් කියලා කිව්වා. එතන හිටිය ඔක්කොගෙම ඇහුවා වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ නැහැ ඉන්නවනම් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා උදව් කරන්න කියලා. ඒකට 3 දෙනෙක් ආවා. අපිත් එක්ක කෝඩිනේට් කරලා තමයි ඔක්කොම මේ වැඩ කටයුතු කරේ. ශ්‍රීනාත් වික්‍රමසිංහ මහතා පැවසුවේ පැවති අවදානම් තත්ත්වයේ හේතුවෙන් නියමුවන්ට ගුවන් මාර්ගයද වෙනස් කිරීමට සිදු වූ බවයි. සාජාවලින් ඇවිල්ලා පැය දෙකක් විතර වෙනකොට ඒ කියන්නේ සාගරයේ මැදදී තමයි අමාරුනේ මේ ගෑනු කෙනාට. පැය දෙකමාරක් තියෙනවා දිල්ලි වලට යන්න. පැය දෙකක් තියෙනවා ආපහු අම්මාන් වලට එන්න. ඊට පස්සේ එතෙන්දී තීරණය කළා මේගොල්ලෝ මේ ෆ්ලයිට් එක හරවලා ආයි අම්මාන් වලට යන්න. නමුත් ඒ ෆ්ලයිට් එක හරවලා යනකොට ළමයට ගොඩක් අමාරු වුණා. ෆ්ලයිට් එක ගොඩක් පහත් කළා. එයාට ඔක්සිජන් දුන්නා. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න විනාඩි 10කට ඉස්සෙල්ලා ඒ දරුවට මේ පිරිමි දරුවෙක් පුතෙක් හම්බුණා. ශ්‍රීනාත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ මව සහ දරුවා ඕමාන් රාජ්‍යයේදී රෝහල් ගත කළ බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ගුවනේදී දරුවපතක් සිදු වුවහොත් එම දරුවාට ගුවන් යානය ලියාපදිංචි කළ රටෙහි පුරවැසි භාවය ලබාගත හැකියි. තවත් රටවල් මෙවැනි දරුවපත්වලදී පුරවැසි භාවය ලබා දෙන්නේ දරුවා ඉපදීමෙන් පසුව ගුවන් යානය ගොඩබස්වන රාජ්‍යය තුලයි. මෙම දරුවාගේ උපැන්න සහතිකය සකස් කිරීමේදී උපන් ස්ථානය උඩු ගුවන ලෙස සඳහන් කෙරෙනු ඇති. ඒත් එම සිඟිත්තාට කිනම් රටක පුරවැසි භාවයේ හිමි වේද යන්න පිළිබඳව තවමත් තීරණය වී නැහැ.